අපි වගේ පුංචි රටකට තියෙන්නේ බලාගෙන ඉන්න තමයි. මේ විදිහට අපිට මේවා ගණන් බලලා ඒ ගැන කම්පා වෙලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. යුද්ධෙ හින්දා මේ ලොකු පරිසර විනාශයක් වෙනව නේද ලෝකේ? අනිවාර්යයෙන්ම දැන් පෙබරවාරි 28න් පස්සේ යුද්ධේ පටන් ගත්ත දවසේ ඉඳලා ගත්තොත් පරිසර විනාශය කියන එක දරුණුවටම වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඉරානය කියන්නේ මැද පෙරදිග රටවල් ගත්තොත් වැඩිපුරම තෙල් ස්වභාවික වායු තියෙන රටක්. එතකොට දැන් මේ වගේ තැනකට බෝම්බ ගැහුවාම එහෙම ඉස්සෙල්ලාම වැඩි වශයෙන්ම වායු දූෂණය පටන් ගන්නවා. දැන් එතනදි වෙච්ච මේ පහුගිය දවස් 14ක වගේ කාලය ඇතුළත 5 මිලියන් CO2 එමිෂන් එකක් වෙලා තියෙනවා ওই බෝම්බ පිපීම අනම්මනම් ප්‍රශ්න නිසා. එතකොට ඒ ප්‍රමාණය කියන්නේ තිලාන් ලෝකයේ කුඩා රටවල් 80ක් වසරකටත් වැඩි කාලයක් පුරා නිෂ්පාදනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයකටත් වැඩි. ඉතින් හිතන්නකෝ මොනතරම් බලපෑමක් වෙලා තියෙනවද කියලා වායුගෝලයට. ඉතින් මේ ඒක ඉතින් පොඩි නැහැ. ඒකේ කියන්නේ ඒකේ බලපෑම අනිත් රටවල් වලටත් බලපෑමක් තියෙන ලොකු බලපෑමක්. එතකොට හර්ෂි මේ දැන් වායු දූෂණයක් විතරක් නෙමෙයිනේ දැන් අපි ගත්තොත් එහෙම සමහරලාවට දැන් අපි හොඳටම දන්නවා මේ යුද්ධෙදී නෞකා එහා මෙහා යනවා. ඉතින් එතකොට ඒකට අදාළව ජලය එහෙම දූෂණය වෙනව නේද? අනිවාර්යයෙන්ම දැන් හිතන්නකෝ ඉතින් නැවකට ඇටැක් කරොත් ඒ වෙල තියෙන මේ තෙල් ටැංකි වලට හානි වෙලා ඒ තෙල් පරිසරයේ මුහුදට රිලීස් වෙනවා. එතකොට දැන් මුහුදට ඒ වගේ තෙල් ගියොත් මොකද වෙන්නේ? එතන මුහුදේ තියෙන ඒ ජෛව විවිධත්වය විනාශ වෙන්න බලපානවා. මාළු මැරෙනවා, මුහුදාශ්‍රිතව ජීවත් වෙන්න පොඩි සත්තු මැරෙනවා. ඊට පස්සේ කොරල් රීෆ් තියෙනවා. ඒවා විනාශ වෙලා යනවා. දැන් මතකයිනේ 2021 මැයි මාසෙදී අපේ ලංකාවේ වෙරළාශ්‍රිත නැවක් ගෙනිගත්තා එක්ස්ප්‍රස් පර්ල් කියන නැව. එතකොට දවස් 13ක් පුරා මේ නැව ගිනි ගත්තා. එතනදී වෙච්ච හානිය කොච්චරද කියලා ඉතින් මතකයිනේ. ඒක ප්ලාස්ටික් පැලට් මූදට වැටුණා, කැස්බෑව මැරුණා, මාළු මැරුණා. ඉතින් මොන තරම් ලොකු විනාශයක් වුණාද? ඊට අමතරව ලුණු කේස් එකක් එයි කියලා මේ ගෙවල් වල ලුණු එහෙමත් ස්ටොක් කරගත්තානේ. ඔය අපි කියන්නේ එක නැවක් ගිනිගත්ත නිසා වෙච්ච විනාශය. දැන් හිතන්නකෝ දැන් ඔය වගේ කොයිතරම් මේ කියන්නේ නැව්වලට අපි දැන් ඇටැක් කරනවද? දැන් දෙපැත්තෙන්ම. එතකොට වෙන විනාශය අපිට ඉතින් ඇත්තටම තාම ගණන් බලලත් නැහැ හරියටම බැලුවොත්. හරි හර්ෂි. එතකොට දැන් මේ තව දෙයක් මට මේ වගේ අහන්න හිතුණා. දැන් මීට අමතරව මේ වායු දූෂණය වෙනකොට තව දෙයක් වෙන්න පුළුවන් නේද? මේ වගේ ඇටැක් කරද්දී මේ සාමාන්‍ය ටොක්සික් රේන්ස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් නේද? ඕ අනිවාර්යයෙන්ම අපි ඒකට තව බ්ලැක් රේන් කියලාත් කියනවා. එතනදී මෙහෙමයි තිලන් දැන් ওই තෙල් ගිනි ගැනීම නිසා විෂ වායු එතකොට කෙමිකල්ස් මේ රිලීස් වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, බෙන්සීන් මේ වගේ විෂ වායු ගිහිල්ලා එතකොට බ්ලැක් රේන් කියන එක ඇති වෙන්න පුළුවන්. එතකොට මේ බ්ලැක් රේන් එකක් ඇති වෙනවා කියන්නේ ශ්වසන ආබාධ සමේ රෝග ඊළඟට පිළිකා වගේ දේවල් වර්ධනය වෙන්න තියෙන අවදානම තවත් ගොඩක් ඉහළ යනවා. එතකොට හර්ෂි දැන් අපි කතා කරා වායු දූෂණය වෙනවා, ජලය දූෂණය වෙනවා. ඊට අමතරව ගොඩ බිමටත් ලොකු විනාශයක් වෙනව නේද? අනිවාර්යෙන්ම ඉතින් අපේ පස කියන එක විනාශ වෙනවනේ. දැන් ওই කෙමිකල්ස් වැටිලා බෝම්බ පිපිරිලා ඔය තෙල් වැටිලා බිමට අපේ ස්වභාවික ජල උල්පත් විනාශ වෙන්න පුළුවන්. එතකොට පරිසර ආශ්‍රිතයේ ජීවත් වෙන සත්තු විනාශ වෙනවා. ඊට පස්සේ අපේ කෘෂිකාර්මික හානි ඒවා තියෙනවා. ඊට පස්සේ ආහාර දූෂණය වෙනවා. ඉතින් මේක ගත්තාම මේක පොඩි නෑ. ඒ කියන්නේ දශක ගණනාවක් පුරා බලපාන්න පුළුවන් විනාශයක් තමයි මේ යුද්ධය නිසා ඇති වෙන්නේ. ඒ වගේම මේ දැනට අපිට මේ නිවක්ලිය වෝ එකක මේ අවදානම නැතත් අපිට පොඩි රිස්ක එකක් තියෙන පුළුවන් නේද? දැන් මේගොල්ලෝ ඉරාන් වලට ඇටැක් කරනකොට එහෙ අපිට මොකක් හරි නිවක්ලිය ෆැසිලිටි එකට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ වගේ මොකක් හරි ගැටලුවක් වුණත් වෙන්න පුළුවන් නේද? ඔව් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒකට රෙඩි වෙලානේ හිටියේ. ඉතින් ඒ වගේ බේස් එකකට ඇටැක් කරලා තිබුණොත් ඒකෙන් වෙන විනාශය ඇත්තටම අපිට හිතා ගන්නවත් බැරි තරම් ලොකු විනාශයක්. මොකද නියුක්ලියර් වෙපන් එකක් හදන්න අවශ්‍ය කරන දේවල් නේ ඔක්කොම මෙතන ඒගොල්ලෝ ස්ටොක් කරලා තියෙන්නේ. එතකොට හර්ෂි අපිට පැහැදිලි මේ තියෙන යුද්ධෙත් එක්ක දැනටම අපේ අපට තියෙන වාතය, ජලය, එතකොට මේ පරිසරය හැමදේම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. තවත් ඉදිරියට විනාශ වෙයි. ඉතින් අපිට ඉතින් මේ වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ? අපිට ඉතින් කරන්න තියෙන්නේ ඇත්තටම මේ අපි වගේ පුංචි රටකට තියෙන්නේ බලාගෙන ඉන්න තමයි. මේ විදිහට අපිට මේවා ගණන් බලලා ඒ ගැන කම්පා වෙලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මොකද දැන් සාමාන්‍යයෙන් අපි පරිසරයට ආදරය කරන මිනිස්සු විදියට ටොපි කොලයක්වත් බිම දාන්නේ නැහැ, බිම බටයක් බිම දාන්නේ නැහැ, ප්ලාස්ටික් පාවිච්චි අවම කරනවා. නමුත් අපි ඒ කරන පුංචි එෆර්ට් එකකින් වැඩක් නෑ. අර වගේ මහා පරිමාණයෙන් පරිසරය විනාශ වෙලා යනවා. ඒ කියන්නේ දුරදිග හිතන්නේ බලන්නේ නැති පාලකයෝ නිසා.